සීමාවෙන් එහා ගමනාන්තය දිගා travel. Hello guys, දිගාද මේ කොහෙද යන්නේ? සුබාදහම කියලා කියන්නේ හරි පුදුමාකාර නිර්මාණයක්. ඉතින් එහෙම නිර්මාණය වෙච්ච හරි ලස්සන තැනකට තමා අද ඔයාලා එක්කන් යන්නේ. ඉතින් මේක තියෙන්නේ නිට්ටඹු නගරයට යාවද අත්තනගල්ල ප්‍රදේශයේ ටිකක් ඇතුළට වෙන්න. ඉතින් එහෙනම් අපි ඉස්සරහට ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. අංකල් මේක බටලියට වැටෙනවා නේද? හරි හරි thank you අංකල්. ඉතින් ඇත්තටම මචං මම හිතුවෙත් නෑ අද මෙහෙම වහී කියලා. උදේවරුේ ටිකක් හොඳට තිබ්බා. හැබැයි මගට එනකොට වහින්න ගත්තා. ඉතින් ඒ ගමන නවත්තන්න බෑනේ. ඉතින් වැස්සත් එක්කම තමා අද මම යන්නේ. කියන්නේ ෆැමිලි ගෙඩියක්. හරිද? දවසකට එක පාරක් බොන්න තියෙනවා නම් පට්ට දෙයක් ඒක. හරිද? ඒක මාර වැදගත්. එතකොට ගිහිල්ලා බලමු අපි වැඩේ මෙතනින් ස්ටාර්ට් වෙනවා. අපි යන්නේ ලස්සන වෝටර්ෆෝල් එකක් බලන්න. අපි බලමු. දැන් ගිහිල්ලා මම ෂූටි වැඩක් කරන්නත් හදනවා. දිග්ගා පොඩි වෙනස් වැඩක්. අපි ඒකත් බලමු. හයිට් මාත් එක්ක රැඳිලා ඉන්නේ. Anjing kita balik balik. Ada yang taruh. තියෙන අල්ගමද මේ පාරෙන් නේද යන්න ඕනේ? මෙතන මේකෙන් නෙමෙයිද? හග්ගල් යන්නේ නේ? කොච්චර දුර යන්න ඕනේද සාමාන්‍යයෙන්? එතන හග්ගල්ල නේ? දිගටම යන්න තියෙන්නේ නෑ මේ දියල්ලට තියනවානේ තියයිනේ. හරි හරි thank you අංකල්. හරි මෙහෙම යනකොට ඕවගේ වැඩ වෙනවා. ඉතින් මේ දැන් ඔය පහු වෙන්නේ මේ අත්තනගල්ල පන්සල. ඒකනම් මේ ලංකාවේ මම හිතන්නේ ගොඩක් ප්‍රසිද්ධ පන්සලක්. දැන් මං හිතන්නේ අර අංකලුත් කියවනේ කිලෝමීටර් 1.5ක් දෙයක් වගේ ඇතුළත දකුණට තමා හැරෙන්න තියෙන්නේ. අලු අල්ගමැල්ලට යන්නේ. ඔව් මේ කෙලින්ම ගිහින් අල්ගමැල්ලට යන හන්දිය නේද? ඔව් අල්ගමැල්ලට යන. හරි මචං.
ඉතින් ගයිස් දැන් ඔන්න අපි පාර හොයාගෙන හරි පාරට දාලා දැන් අපි මේ යන ගම. ඉතින් ඔයාලට දැන් පේනවා ඇති මේ නාගරිකරණයෙන් මිදිලා හරි ලස්සන පටු පාරකට තමයි මේ වැටුනේ. ඉතින් හැබැයි මම නම් ඇත්තටම මේ කාම් ගතියට හරිම ආසයි. මම දන්නවා ඔයත් මෙන්න මේ කාම් ගතියට තමයි ආස. ඕනම කෙනෙක් මේකට තමයි ආස. ඇන්ටි ඇල්ලට යන්නේ. ඇන්ටි පල්ලෙහාට නේ. ඇන්ටි මොනවද තියෙන්නේ? කන්න තියෙනවද? රොටි. ගයිස් අපි ඇවිල්ලා ඉන්නේ තැනට. අපි දැන් පල්ලෙහාට බහිනවා. හරිද? ලොකු පල්ලමක් තියෙන්නේ. පල්ලෙහාට ගිහිල්ලා පෙන්නන්න. මෙන්න ඇල්ල බහින පාර. ගොඩක් තියෙනවා. අඩු ගොඩක් කියන්නේ මම බාගෙන බලන්න. මම හිතන් හිටියේ ඇත්තටම ගොඩක් වැඩ ටිකක් කරන්න. වැඩ කොහේ කරන්නද? වැස්ස එක්ක බෑනේ කරන්න මොකද? මෙහෙම කැලෑවක් මැද්දෙන් වගේ තමයි යන්න තියෙන්නේ. ඇත්තටම කැලෑවක් කියවට එහෙම නෑ. මේ ටයර් දාලා ඔක්කොම පාර හදලා තියෙන්නේ. හරිද? යන තැන. ඉතින් එතනට ගිහලා ලස්සන වැඩක් කරන්න ඉන්නේ. වැඩේ කරන්න අපිට ඉඩ තිබ්බොත් වැඩේ සාර්ථකයි. ඉතින් දිග්ගා ප්‍රාර්ථනා කරනවා අයින් නැතුව තියෙයි කියලා අපි හිතමු. හෝ හොඳට මහතේ. ඔයාලට පෙන්නන්නම් අපි ඇවිල්ලා තියෙන දොර. ඔයාලට පේන්නේ නැහැ හැබැයි. කැලේ මැද්දෙන් ඉස්සරහටම යනවා. මාන පඳුරු ටිකක් තියෙන්නේ. ඒ කියන්නේ හිතන්න බෑ ඇත්තට. පාරෙන් අපි පල්ලෙහාට බහිනකොට හිතන්නේ මෙච්චර කියන්නේ දුරට වංගු එක්ක මේ වගේ කැලයක් මැද්දෙන් මේ ප්ලේස් එකට යන්න තියනවා කියලා. දැන් මම හිතන්නේ අල පාරේ සද්ද ඇහෙනවා. අපි ළඟට ඇවිල්ලා ඉන්නේ. ගයිස් අපි ඇවිල්ලා ඉන්නේ ලස්සනම මං කිව්වා වෝටර්ෆෝල් එක. මෙන්න තියෙනවා ප්ලේස් එක. ඉතින් කයිමේට් එකත් එක්ක තමයි ඇත්තටම කතන්දරේ මෙතනදී. නැත්තම් මම ඇත්තටම ඉඳන් හිටියේ ලස්සන වැඩක් කරන්න මෙතන. ඉතින් මේ මෙතනට ආව අයියා කෙනෙක් බලන්න ලස්සන වැඩක් කරා. ඒ කියන්නේ එයා මං එනකොට ප්ලේස් එක බලන්න ආවේ. හැබැයි එයා මේ මෙතන ජරා කරලා කට්ටිය පොළ කෑලි දාලා ඉතින් එයාම ගිනි ගොඩක් ගහලා එයා ගියා ඉතින්. ඉතින් එහෙම ගොඩක් සුන්දර අය සුන්දරත්වයේ දකින්න එන අය ගොඩක් සුන්දරයි ඉතින්. ඇත්තටම එහෙම සුන්දර වැඩක් තමයි මම ආව ගමන් දැක්කේ එයාගේ. ඉතින් අපි මෙතන වැඩේ පටන් ගමු.
සීමාවෙන් හා ගමනාන්තය ඉතින් ඉවර වෙලා තියෙන්නේ මෙන්න මෙතනට දුණු මාල් ඇල්ලට. ඇත්තටම මමත් හිටියේ ගොඩක් මං ඔයාලට කිව්වා ලොකු තැනකට ගොඩක් වෙනස් තැනකට ඇත්තටම වෙනස් තැනක්. හැබැයි ගොඩක් උසින් අඩු හැබැයි හරිම ලස්සන. මේ දවස්වල වහින නිසා වතුර ටිකක් තියෙනවා. හැබැයි පායන කාලේට නම් මෙතන ඇත්තටම වතුර අඩු වෙනවා ඇති. හැබැයි මීට වඩා ලස්සනයි. තවත් මේකේ වතුර ටිකක් තියෙනවා නම් මං හිතන්නේ මීට වඩා මේක ලස්සන වෙන්න ඕනේ. ඉතින් මේ වටපිටාව මාර ලස්සනයි. මම හිතුවෙත් නෑ මේක ඒ කියන්නේ මේ තරම් ලස්සන මෙතනට ආවට පස්සේ තමයි තේරෙන්නේ හට්ට කියලා. සාමාන්‍යයෙන් එන්න පුළුවන් තරම උඩ ප්‍රමාණයකට ඇවිල්ලා ඉන්නේ. හරිද? මේක එකම ගල හැබැයි කෑලි කීපයකට කැඩිලා වෙන් වෙලා හරි ලස්සනට තමයි මේක හැදිලා තියෙන්නේ. ඇත්තටම දැන් නම් අවුව පහලා තියෙන්නේ. මම එනකොට වැස්ස ආවා. ඊට පස්සේ මම හදන්න හදපු කෑම නැවතුවා. ඊට පස්සේ චිප්පාලින එකත් මම පටන් අරගෙන අතන මං අතන ආට් එක වැඩේ යනවා. ඇත්තටම ඇයි අපි මේ වගේ තැන් හොයාගෙන එන්නේ? මං ඔයාගෙන් ඇහුවොත් ඇත්තටම මගෙන් හොයාගෙන ඇහුවොත් මේ ප්‍රශ්නේ ඇත්තටම ඇයි මේ වගේ තැන් හොයාගෙන එන්නේ? ඇත්තටම හොයාගෙන එන්නේ මම මෙතනට ඇවිල්ලා අද වව් පට්ට කියන ෆීලිං එක. මෙතෙන් දෙන හැම කෙනෙක්ටම මේ ෆීලිං එක දැනෙනවා. කවුරු කොහොම මයින්ඩ්සෙට් එකක ආවද? මෙතෙන්ට ආවට පස්සේ
ඒ දැනෙන ෆීලිං එක මාර දෙයක් එක පාට